රාත්‍රී 9යි. මම ගියපු ගෙදර ඉඳලා තේක්කුත් බීලා අපි මමයි මල්ලියමයි දෙන්න මේ ගමන යන්න ගියා. ආපහු ගෙදර ගොකරැල්ල මැරිසිරිපුර. ගොකරැල්ල මැරිසිරිපුර යන්නේ. ඒ යන අතරතුරේදී මල්ලි බයිසිරිය පදවනවා. මම පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන යනවා. ඒ අතරතුරේදී මට පේනවා දකුණු අත පැත්තෙන් පොඩි ඡායාවක්. රෑ 9යි. රෑ 9 පහුවෙලා වෙලා. ඉතින් යන අවස්ථාවේදී මට පේනවා මල්ලිගේ දකුණු අත පැත්තෙන් පොඩි ඡායාවක්. ඒක ටිකක් එන්න විශාල වෙන්න පටන් ගත්තා. රූපේ. මොකද්ද කියලා අදාහ ගන්න බෑ. ටිකක් දුර යනකොට මට පේනවා කොයි වගේද රූපේ? රූපේ සාමාන්‍ය මනුස්ස රූපයක් කියලා හිතමුකෝ අපි. ඒ රූපෙට පන්ඩි ආපු භයානක රූපයක්. ඒක ක්‍රමක්‍රමයෙන් ආවම පස්සේ දල දෙක වැටෙනවා මේ දෙපැත්තෙන්. දල දෙකක් වගේ එනවා. කට දෙපැත්තෙන්. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ ඒක මම දන්න හැටියට ඒ කියන්නේ දල දෙක විතරද? දල දෙකයි දත් තියෙනවා. කට ලොකුයි. දල දෙකක් වගේ ඔහොම ඇවිල්ලා තියෙනවා එළියට. ඊට පස්සේ මම දන්නේ ඒ කියන්නේ මූණ පොඩ්ඩක් කොහොමද එයාගේ තිබ්බේ? මූණ කළුයි. ඉස්සකියා මෙහෙම වැටිච්ච හැඩ රූපේ. ඇස් දෙක ලොකුයි. මේ කට ඇස් දෙක ලොකුයි කියන්නේ? ඇස් දෙක උඩ ලොකුයි හොම. විශාල ඇස් දෙක ලොකුයි මේ වගේ ලොකු දෙයක්. ඉතින් මට කියන්න තියෙන උදාහරණයක් ඇයිද ගවයන්ගේ පැටවෙක් හම්බෙච්චාම මත්ස්‍යදල් වගේ පහළට එන්නේ. මේ වගේ එකක් එල්ලෙනවා එක දතකින්. ඒක එයා ඇදලා තමයි කන්නේ. ඒක ඇදලා කනවා. ඇදලා නම් ඇතුළට ගහනවා වගේ තියන් දැනෙනවා මට අර අපි නූඩල්ස් කන්නේ. අන්න ඒක. අනිත් පැත්තෙන් සරෝ වගේ ගන්නවා. හරිද? ඒක දැන් මේ විදිහට බලනකොට දැන් මෙයා අපි ඉස්සරහට යනවා එයා පස්සට අඩිය තියනවා. දැන් මල්ලිටත් ඒක පේනවද? එයාට පේන්නේ නැහැ. එයාට පේන්නේ. මහතර විතරයි පේන්නේ. මට විතරයි පේන්නේ. එයා පිටිපස්සෙන් තමයි අඩිය තියන්නේ. අපි ඉස්සරහට යනවා. එයා පිටිපස්සට බයික් එක ඉස්සරහට යනවා. එයා පිටිපස්සට අඩිය තියනවා. අපි කොච්චර වේගෙන් ගියත් ඒ අඩිය අර විදිහටම යනවා. ඊට පස්සේ වංගුවක් තියෙනවා. ඊළඟ වංගු දෙකක් තියෙනවා. එක වංගුවක් අරගෙන අනිත් වංගුව ගන්නකොට පාලම. පොඩි පාලම. භයානකයි. ඒ හරිය ගෙවල් දොරවල් මොකුත් නැහැ. පස්සේ තමයි මම දන්නේ. කැලෑවද? ඔව් කැලෑව තියෙන. ඒ උඩින් කනත්තක් තියෙනවා කියලා දන්නේ පස්සේ. කියන්නේ ඒ අපි ගමන ගියෙන් පස්සේ තොරතුරු වලට කනත්තක් තියෙනවා. ඊට පස්සේ ජබුන් ගාලා පයින්න වතුරත් ඉස්සරහට එනවා මල්ලිට පේන්නේ. ඒක නේද පාලමෙන් පයින්නේ. පයින්නේ. පාලම පොඩි පාලම මෙහෙම තියෙන්නේ පාලම එක පාලම. ඊට පස්සේ ගියා. ඊට පස්සේ මගට යනකොට මල්ලිට ඕන කිව්වා මේ 9:10 ටිකට් වෙලා එයාට සල්ලි ගන්න ඕනේ පෙට් කාඩේ. එයා ඒක ගන්න යනකොට මම පාරේ හිටියේ. මට වඩේ බැලපු සුවඳ තමයි එන්නේ. අන්නම හිතෙනවා. නමුත් මල්ලි ගාව මෙහෙ කොහෙද වඩේ දැන් දින්නේ රෑ 10ක් වගේ වෙලා යන් ගෙදර කියලා ගියා. ගෙදර ගිහිල්ලා මට එදා වියලා තිබ්බේ කැකිරි. මට හොඳට මතකයි. කැකිරි කෑල්ලක් කෑවා මට කන්න බෑ නිකන් අර දැකපු සැරවේ දැකලා මට වමනේ යන්නේ. ඒකේ සැරවේ ඊතරම්ම සැරව ගලනවා. සැරව ගලනවා. අර මේ පැත්තෙන් අදිනවා අනිත් පැත්තෙන් සැර ගලනවා. ඒ අවස්ථාවේදී මම ඇඟ ටිකක් වෙවුලනවා දැන් ඉතින් ඉඳරනේ. ඊට පස්සේ මම වමනේ යනවා මට වමනේ යන්න දිගින් දිගට වමනේ යනවා. ඊට පස්සේ මම කෑවට පස්සේද? කෑවේ නෑ කන්න බැරුණා. කයිකිරි කෑල්ල කටේ ගෑවා විතරයි. වමනේ යන ගත්තා. ඔව්. ඊට අපේ අම්මා ඇවිල්ලා මම හොරෙන් අම්මට කිව්වා පස්සේ ඉතින් මේ යා පිරිත් වතුර එකක් බොන්න දීලා පිරිත් නූලක් දැම්මට පස්සේ තමයි ඔය යථා තත්ත්වයට ආවේ. නමුත් මම බය වුණේ නෑ. නමුත් අර දැකපු අපිරියාවට තමයි මට වමනේ ගියේ. වමනේ ගියේ. ඒ තරමට එක අපිරිය. ඒ තරමට අපිරිය. ඒ කියන්නේ ඒ කියන්නේ ඔයාලට පෙනුනේ මොකටද මහත්තයා? හේතු කාරණා නම් දන්නේ. ඉතින් මම මහත්තයා විතර දැක්කේත්. මම විතරයි දැක්කේ. අරයා කරට නගින්න ගියා. නගින්න යනකොට මං ගාව අර යන්ත්‍රයක් තියෙනවා අර. යන්ත්‍රය මට නම මතක නෑ දැන්. රත්නමාලී ගාථා යන්ත්‍රේ මං ගාව බයිසිකලේ ලයිසන් එකේ තියෙනවා. මං හැමලේම සීට් එකේ දාගෙන යන්නේ මං සාක්කුවේ දාගන්නේ ලයිසන් එකේ. ඊට ඒක මං අතර ගත්තා. ඒ ගන්න ටිකට තමයි අපිට පාලම හරහා මාරුනේ. ඒ අවස්ථාවේ තමයි ඒ වෙලේ තමයි පැන්නේ. ඒක අතර ගත්තේ නැත්නම් මොකද දෙයක් වෙනවා. මල්ලි කරට කරලා අපි දෙන්නම කොහයට හරි යයි දන්නේ නැහැ. එහෙම අවස්ථාවක් තමයි එතන දාන්නේ. මම දන්නේ හැටියට. එනේ ඒක අතර ගත්තට පස්සේ තමයි ඒක එහෙම්ම නැති වුනේ. එහෙමම නැති වුනේ. අර පාලමට වැටුනේත් ඒ අවස්ථාවේ තමයි මම අර ගත්තේ සාක්කෙ මෙම එළියට ගන්නකොට. මගේ ලයිසන් එකේ මගේ ගාථා යන්ත්‍රේ තියාගෙන. හොඳ වෙලාවට ඒක එළියට ගත්තේ. ඊට පස්සේ මල්ලිට කිව්වද? ඊට පස්සේ ගෙදරින් තමයි මල්ලිට කියන්නේ. එයා මේ සිද්ධි මුකුත්ම දන්නේ නැහැ. මොනවන්ම දන්නේ නැහැ. දැක්කෙත් නැහැ. නැහැ කිව්වෙත් නැහැ. මම
මොකද මං වගේ නෙමෙයි යාට ගොඩක් ඕට බය. නිල බයිසිලි පැදෙවි යන්නේ. ඔව් නේද ගිනිච්ච යන්නේ නේද? යන්නේ ගිනිච්ච. මං දෙගෙන ගිහින් ඉතින් පස්සේ. මොකද මේ කතාව?